අයිබෝවන් ඉතින් අපි ඉන්නේ අපේ නාරි බතික් ෆැක්ටරි එකේ. ඉතින් අපි ශ්‍රී ලංකන් බතික් සෙන්ටර් ඉෂු බතික් අපේ මේන් බ්‍රෑන්ඩ් එක. ඒක හරහා අපි පටන් ගත්ත එකක් තමයි නාරි කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ නාරි එකේ අලුතෙන්ම අපි හදපු සාරි එකක්. ඔන්න කොපි කරන්න බලන් ඉන්න අයට කොපි කරන්න පුළුවන්. හැබැයි දැම්ම කොපි කරන්න හදිස්සි වෙන්න එපා. මම මේ කියන කතාව හරියට අහන්න. ඒ තමයි මේ බතික් එකක වැලිව් එක කියන්නේ මොකක්ද? බතික් කියලා කියන්නේ මොකක්ද? බතික් කියලා කියන්නේ සරලවම ගත්තොත් ඉටි භාවිතා කරලා ඉටි වලින් විවිධ රටාවන් ඇඳීමෙන් ඒ ඉටි වලින් වර්ණය උරා ගන්නට දක්වන ප්‍රතිරෝධය භාවිතා කරලා සරලව ගත්තොත් ඉටි වලට ඩයි උරන්නේ නැති නිසා අන්න ඒ ඉටිවල තියෙන වර්ණ ප්‍රතිරෝධී බව භාවිතා කරලා වර්ණ යෙදීමෙන් ඉටි ආලේප කරපු තැන්වලට හැර අනෙක් තැන්වලට වර්ණ උරා ගන්න සලස්වලා අපි විවිධ නිර්මාණ කරන එක. ඒතකොට මේක පටන් ගන්න ඉන්දුනීසියාව වගේ රටක. ඉන්දුනීසියාවේ පටන් අරගෙන ලෝකයේ පුරා අද දකුණු අප්‍රිකාවෙත් මේ බතික් කරන අය ඉන්නවා. ඉතින් මේකේ වැලිව් එක කියන්නේ මේ හෑන්ඩ් මේඩ් ප්‍රොඩක්ට් එකක් 100%ක් අතින් නිෂ්පාදනය වෙන ප්‍රොඩක්ට් එකක්. මේකට අද තාක්ෂණය පාවිච්චි කරලා විවිධ දේවල් කරනවා වෙන්න පුළුවන්. හැබැයි බතික් කියන එකේ අර්ථය ඒකේ වැලිව් එක තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ඉටි රටා අතින් ඇඳීමෙන් ඊට පසුව ඒවට වර්ණ යෙදීමෙන් මේ ශිල්පියාගේ තියෙන දක්ෂතාවය මත විවිධ රටා ඉස්මතු කරගන්න එක. එතකොට අපි මේ නිර්මාණය කරද්දී පසුබිම් කරගත්තා මහනුවර යුගයේ චිත්‍ර කලාව. මහනුවර යුගයේ චිත්‍ර කලාව භාවිතා කරලා ඒකේ තියෙන වර්ණ සංයෝජන භාවිතා කරලා ටිකක් අපි ප්‍රවුඩ් හැඟීමක් එන ඩිසයින් එකක් අපි සාරයකට ගෙනල්ලා තියෙනවා. ඒතර මේක අඳින එකේ තියෙන වෙනම ඒගොල්ලන්ට තියෙනවා අපි කියනවා ප්‍රෙස්ටීජ් එකක් බිල්ඩ් වෙනවා. ඒගොල්ලන්ට තියෙනවා Taman ගැන පොඩි ගාම්භීර හැඟීමක් ඇති වෙනවා. ඉතින් බතික් එකක් අඳින්න එක ඒක වෙනම තැනක තියෙන එකක්. එතකොට අපේ හිතවතුන් මගේ අපේ පාඨමාලාවලදීත් සම්බන්ධ වෙච්ච අය සහ බතික් කරන අපේ හිතවතුන් හැම කෙනෙක්ම මේ ගැන දන්නවා. ඒ වගේම බතික් අඳින අයත් දන්නවා මේකේ වැලියු එක. ඒතර මේක වෙන රටක කෙනෙක් මේක කරනවා අය දකින්න එකෙන් දැන් අපේ රටවල් වල තියෙන බතික් ෆැක්ටරි වලට විසිට් කරනවා ෆොරේනර්ස්ලා. ඒතර ඒගොල්ලෝ දැක්කහම එයාලා බලනවා මේක හෑන්ඩ් මේඩ් ප්‍රොඩක්ට් එකක්. මෙහෙමනේ මේක ලෝකේ වැලියු එකක් හැදෙන්නේ. එතකොට ලෝකයේ මේ වෙද්දී වැඩිම මිලක් තීරණය වෙන්නේ ඕනම ප්‍රොඩක්ට් වල ඕනම ප්‍රොඩක්ට් එකක වැඩි මිලක් තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් හෑන්ඩ් මේඩ් කියන එකට. අතින් කඩපු තේ දළු ටික අවුවේ වේලලා ගත්තාම ඒ හැදෙන ගෝල්ඩන් ටිප් සිල්වර් ටිප් එකට වැලියු එක වැඩි ලෝකේ. අතින් හෑන්ඩ් ෆිටඩ් මැෂින්ස් හෑන්ඩ් ෆිටඩ් කාස් මේවට වැලියු එක වැඩි. ඒ වගේම මේකටත් එහෙනම් හෑන්ඩ් මේඩ් ප්‍රොඩක්ට් එකක් විදියට ඒකට තියෙන වැලියු එක වැඩි. මේක අවබෝධ කරගන්න ඕනේ. එතකොට බතික් එක අපි වෙන් වෙන තැන තේරුම් ගන්න. එතකොට දැන් මේ තියෙන්නේ අපේ printing table එක. ඒ කියන්නේ ස්ක්‍රීන් print කරන හදන අපේ printing table එක. ඒතර මෙතන register packs පාවිච්චි කරලා අපි මේවා හරියට align කරලා printing වැඩේ යන එක. එතකොට printed එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා මේ ස්කූජිය කියන මේ උපකරණය පාවිච්චි කරලා print කරන එක. එතකොට මේ කියන්නේ අපේ ෆැක්ටරි එකේ හදන printed sarees. එතකොට මේක print එකක්. මේ වගේ එකකට අර ශිල්පීය දක්ෂතාවය කියන එක ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේකෙත් පුංචි දක්ෂතා ටිකක් තියෙන්න ඕනේ. ඒ වගේම කෙනෙකුට මේක කොපි කරන්න පුළුවන්. ගෙඩිය පිටින් ඒ විදිහට කොපි කරන්න පුළුවන් print එකක. හැබැයි බතික් එකක මේ දාන කලර් කම්බිනේෂන් එක පවා කොපි කරන්න අමාරුයි. තව එකක් ඒ සමානව ඒවා හදන්න බෑ. බතික් කියන්නේ ඉටි භාවිතා කරලා ඉටි රටා ඇඳලා වර්ණ යෙදීමෙන් යම් නිර්මාණයක් කරන එකක්. හැබැයි print කියලා කියන්නේ යම් කිසි රෙදි කැපැල්ලක් මත වර්ණ ආලේප කරලා ඒ කියන්නේ වර්ණ උරා ගන්නව නෙවෙයි වර්ණ ආලේප කරලා කරන එකක්. එතකොට පොඩි ට්‍රික් එකක් අපි Java බතික් පාඩම් වලදී අපි කියලා දෙනවා අපේ ළමයින්ට. ඒ කියන්නේ මේ කෙමිකල් එක පසුව මේ මෑතකදී හදපු එකක්. මේක කෙම් ලංකාවේ හදපු මේ කෙමිකල් එක පොඩ්ඩක් ඉෆෙක්ටිව් ගතිය වැඩි. තව තැන්වල ඇති. සාමාන්‍ය අපි පාවිච්චි කරනවා මේ Java paste කියන කෙමිකල් එක. මේක තිකන එකක්. සාමාන්‍යයෙන් බතික් වලදී පාවිච්චි කරන ඩයි එක මික්ස් කරන්නේ water base එකක. හැබැයි
මේකට water add කරන්නේ නැතුව මේ තෙකන එක මේ liquid එක පාවිච්චි කරලා reactive dyes ඔයාට ඕන කැමති කලර් එකක් අරගෙන මේකත් එක්ක කලවම් කරලා අර අපි ස්ක්‍රීන් එකේ ගහන මෙන්න මේ තික් ගතියට තියෙන ස්ක්‍රීන් වල තියෙන මේ ඩයි මේ ඉන්ක් එක නැත්නම් මේ tint එක වගේ මේ උකුවටම අපිට හදා ගන්න පුළුවන් Java paste එකයි ratio එක ඔයා හිතන්න එපා ඔයාට අවශ්‍ය ඇහැට පේන කලර් එක අනුව හදා ගන්න පුළුවන් reactive dye එකයි Java paste එකයි කලවම් කරලා ඒක කලවම් කරලා අපිට පුළුවන් රෙදි කෑල්ලක් තියලා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා ස්කෝජයෙන් ගහලත් print එකක් කරන්න. හැබැයි ඒක batik නෙවෙයි. ඒක handmade value එකක් තියෙන එකක් නෙවෙයි. ඒකෙදි අපි බලන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ වගේ reactive dyes පාවිච්චි කරලා රෙදි කෑල්ලකට print එකක් ගහන්න ඕන කෙනෙකුට copy කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක වේලෙන process එක සාමාන්‍යයෙන් පැය 2-4ක් අතර මේ Java paste එක වේලෙනවා. පැයෙන් පස්සේ කියන්නේ විනාඩි 10ක් 15ක් තිබුණාට පස්සේ මේ වෙන තැනක ගෑවෙන්නේ නැහැ. හැබැයි wash කරන්න ඕනේ අනිවාර්යෙන්. wash කරලා ඒවට fixing යොදන්න ඕනේ. හැබැයි වාසිය තියෙන්නේ මේවට curing non curing කියලා මේ screen printing වලදී පාවිච්චි කරන මේ ink එකට දාන chemicals නිසා non curing වගේ පාවිච්චි කරොත් එහෙම අපිට මේ wash කරලා ඒ ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ. කෙලින්ම print එක ගැහුවා. ඉතාලම පොඩි මුදලක් යන්නේ මේ වගේ ඉන්ක් එකකින් සෑහෙන ප්‍රමාණයක සාරි print කරන්න පුළුවන්. මෙතන ග්‍රෑම් 250ක් අපි හදාගත්ත ඩයි එකක්. එතකොට මේ වගේ print එකක් කරාම ඒක වේලෙන්න දැන් මේකේ process කීපයක් තියෙනවා. පැය 72ක් වේලෙන්න ඕනේ ඒවත් තියෙනවා. එහෙම නැතුව අපිට ක්ෂණික වයන් කරලා ගන්න පුළුවන් ඒවත් තියෙනවා. ඉතින් මේ වගේ print එකක් ගත්තාම මේකේ තියෙන වෙනස තමයි මේකේ ඉටි පාවිච්චි කරන්නේ reactive dye භාවිතා කරලා අපි හිතමු කරායි කියලා මේ Java paste එක පාවිච්චි කරලා screen එකේ ගහලා ඒක වේලෙන්න සාමාන්‍ය පැය 4ක් වගේ යද්දි ඊට පස්සේ ඒක wash කරලා fix කරලා ගන්නකොට ඒ දරන effort එකයි ඒකට පාවිච්චි කරන chemical ටිකයි ඒකට යන cost එකයි බැලුවාම effective ඕගලන්ට මේ 4 colors ඕන colors ප්‍රමාණය පාවිච්චි කරලා මේ වගේ print එකක් කරන්නත් පුළුවන්. හැබැයි තේරුම් ගන්න print කියන්නේ batik නෙමෙයි batik කියන්නේ print නෙවෙයි. print එක වෙනයි batik එක වෙනයි නම වෙනස් කරන්න හොඳ නැහැ. ඒතකොට batik කියන එකට value එක තියෙන්නෙම handmade කියන එක නිසාමයි මේකට value එක තියෙන්නේ. ඉතින් reactive dye එක දාලා මේක වටේ ගිහිල්ලා නේද සෑහෙන අමාරුවෙන් print එකක් ගන්න නැතුව ඔයාලට පුළුවන් directly මේ වගේ screen print වලට ගන්න dye එකක් ink එකක් පාවිච්චි කරලා ඒට අදාළ chemical mixture ratios ඔයගලන්ට ඕන YouTube එකේ තවා ගන්න පුළුවන්. ඒ ටික පාවිච්චි කරලා ආට print එකක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් handmade value එකක් තියෙන වැඩි cost එකක් දීලා මිනිස්සු මෙලදී ගන්න කැමති ලස්සන ශිල්පීය දක්ෂතාවයේ භාවිතා වෙන කෙනෙක්ගේ ඒ ශිල්පීය දක්ෂතාවය අඩංගු කරලා හදන ලස්සන එකකට එකක් වෙනස් වූ batik design එකක් හදන්නත් පුළුවන්. දෙකේ වෙනස හොඳට පැහැදිලිව තේරුම් ගන්න නැත්නම් ලෝකයේ මේ වෙදි මේ වෙළඳපොළත් පොඩ්ඩක් කලැප්ස් වෙලා තියෙනවා කියලා අපි මේ data වලින් අපි දැනගත්තා. ඒ තමයි මේ print ඇවිල්ලා තියෙනවා batik කියලා. ඉතින් ඒක ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ batik එකකට දීලා තියෙන value එක අපි තියාගමු. ඒක තමයි අපි batik වලට ආදරය කරනවා නම් ඔන්න batik බේර ගන්න ඕන නම් කාට හරි බේර ගන්න ඕනේ කොතනින්ද? batik බේර ගන්න තියෙනවා නම් ඉපදුනේ batik බේර ගන්න නම් මම නම් එහෙම නෙවෙයි. මම ආවේ batik පාවිච්චි කරලා අපේ ලයිෆ් එකේ තියෙන ඩ්‍රීම්ස් ටිකකට යන්න batik කියන දේ අපේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඩෙවලොප් කරලා හැමෝම එකතු වෙලා ගොඩ යන්න බලාපොරොත්තු වෙන තමයි මම මේකට ආවේ. හැබැයි ඔයගොල්ලන්ට batik කියන එක බේර ගන්න ඕන නම් print වලින් බේර ගන්න. handmade value එක තියාගන්න. batik කියන එක ලෝකෙට අරන් යන්න ඕන නම් අන්න ඒකයි method එක. ජය වේවා.